අයබෝවන් කොනිචවා ඉතින් හැමදාම් වීඩියෝ පටන් ගන්නවා වගේ කොහොමද ඔයගොල්ලන්ට සනීපෙන්ද කියලා අහන්න මට විදිහක් නැහැ. මොකද මම දන්නවා හැමෝම ඉන්නේ Tamanට කරදරයක් නැතත් හිතේ හරි කරදරෙන් මේ වගේ විපතක් Tamanගේ මව් රටට වෙනවා දැක ඒ සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඇත්තටම හිතට මාර මවුල්. ඒක කියාගන්න තේරෙන්නේ නැති මහා මෝසල හැඟීම්. සිකුරාදා ඉඳන් මම කරන එකම දේ ෆෝන් එකෙන් YouTube එකෙන් Facebook එකෙන් විස්තර හොය බලන එක. දැන්වත් මේව නතර වෙලාද? දැන්වත් මේව අඩු වෙලාද කියලා කමියුනිටි කිචන් දකිනකොට මට දුවලා යන්න හිතෙනවා ලංකාවට. අවුරුදු 14 15 ඉඳන් සමාජ සේවාව වලට දායක වෙච්ච කෙනෙක් විදිහට මට මේ අවස්ථාවේදී මෙහෙම වෙන රටකට වෙලා බලන් ඉන්න එක හරිම වේදනාකාරී. මම මූල්‍යමය වශයෙන් ස්ථාවර කෙනෙක් නෙවෙයි. ඉතින් මම අම්මගේ සල්ලි වලින් ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මට එහෙම මූල්‍යමය ආධාරයක් කරන්න තරම් වත්කමකුත් නැහැ ලොකුවට. ඉතින් ඒ නිසා මට කරන්න තිබ්බ එකම දේ තමයි ප්‍රේ කරන එක. මම වත්සලාකත් එක්කත් මේ ගැන කතා කළා. අනේ අක්කේ අපිට මුකුත් කරන්න දෙයක් නැද්ද? මගේ හිතට හරි අමාරුයි කියලා. එතකොට වත්සලාක්කා මෙන්න මෙහෙම කිව්වා. එයා කිව්වේ කමක් නැහැ නංගි අපි පස්සේ තියෙන වෙලාවක මොනා හරි කරමු කියලා. ඊට පස්සේ තමයි මම දැක්කේ ජපානයේ ඉන්න ලංකාවේ අය එකතු වෙලා ඩොනේෂන් වලට බඩු එකතු කරනවා කියලා. ඉතින් මට හිතුණා ඒකට මට පුළුවන් දායකත්වයක් දෙන්න ඕනි කියලා. අක්කගෙන් ඇහුවා මම ලංකාවෙන් විතරද අපි ඩොනේෂන් ගන්න කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ කිව්වා. මට මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම දේ තමයි මෙහි ඉන්න අයගේ ඩොනේෂන් එකතු කරලා ඒ බාර ගන්න අයට බාර දෙන එක. ඉතින් මම අද අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එක්කත් කතා කළා මේ ගැන. ඉතින් එයා සමහර විට හෙට ඕකේ එක දුන්නොත් අපිට ලොකු බඩු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එකක් කරන්නේ හිතාගෙන හිටපු එකක් නෙවෙයි මේ. වත්සලාක්ක තමයි කිව්වේ නංගි අපි වීඩියෝ එකත් කරලා දාමු. ඒක තවත් හොඳයි. අද උදේ තමයි හැමෝටම කිව්වේ මෙහෙම අපි එකතු කරලා දෙමු. අපේ ඉස්කෝලෙන් එකතු කරලා දෙමු කියලා. ඉතින් දැනට මම අද හවස වැඩ ඇරලා එනකොට මල්ලිකලා තුන්දෙනෙක් මට බඩු ගෙනත් දුන්නා. විදියකින් මේ ආධාර එකතු කරන කිසිම කෙනෙක් මුදල් බාරගන්නේ නැහැ. වියලි ආහාර ද්‍රව්‍ය, නූඩ්ලස්, එතකොට පැම්පර්ස්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පෑඩ්ස් ඒ දේවල් තමයි එකතු කරන්නේ. ඒ වගේම පාසල් යන ළමයින්ට ඕන උපකරණ, පොත්පත්, පෑන් පැන්සල්. පොත්පත් ගන්නකොට තනි රූල් වගේ ලංකාවේ අයට පාවිච්චි කරන්න පුළුවන් පොත්පත් ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් නගොයවල මට අමතරව තව ආධාර එකතු කරන අය කීප දෙනෙක් ඉන්නවා. මම මෙතන උඩින් හරි මේ වීඩියෝ එකෙන් පස්සේ හරි මෙන්ෂන් කරන්නම්. ඔයාලට එයාලව කන්ටැක්ට් කරගෙනත් නගොයවල නම් ඉන්නේ, නගොයාවට නම් ඉන්නේ ඔයාලට ආධාර දෙන්න පුළුවන්. 5 වෙනිදාට කලින් තමයි ආධාර කරන්න ඕනි කියලා මට සමීර අයියා කිව්වේ. මොකද 5 වෙනිදා තමයි මෙහි ආධාර එකතු කරන අන්තිම දවස කියලා. ඉතින් ඔයාලට පුළුවන් නම් අපේ මිනිස්සු වෙනුවෙන් එක පෑනක්, පොතක්, පැන්සලක්, පොඩි